ඔබ මේ දකින්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහ කිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පොල්ගහ අරාව වසමේ සිදු වූ මහා පරිමාණයේ නායෑමේ දර්ශනයි. මෙය පසුගිය 27 වෙනිදා මෙරට සිදු වූ මහා විනාශයේ තවත් එක් පැතිකඩකි. මෙරට සිදු වූ දැවැන්ත නායෑම් වලින් එකක් ලෙස මෙම නායෑම සැලකේ. මෙම විනාශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මෙම නායෑම මීටර් 1000ක් පමණ උසකින් යුත් දිග්ගල කන්දෙන් ආරම්භ වී පොල්ගහ අරාව ප්‍රදේශයට දැවැන්ත විනාශයක් කරමින් කිලෝමීටර් 5ක් පමණ පහළට ගොස් කරණගහමඩ ප්‍රදේශයෙන් ලොග්ගල්ලා ඔයට වැටී ඇත. මෙම නායෑමත් සමග ටොන් සිය ගණනක දැවැන්ත ගල් පර්වත දිග්ගල කන්දේ සිට පහළට පැමිණී ඇති අයුරු දක්නට ලැබේ. තවද මෙම නායෑමේ ප්‍රබලත්වය කොතෙක්ද යත් පොල්ගහ අරාව ඔය හරහා දමා තිබූ අඩි 40ක පමණ දිග ටොන් සිය ගණනක් බර දැවැන්ත පාලම කිලෝමීටරයක් පමණ පහළට විසි වී ඇත. මෙම රුධිර ව්‍යසනයෙන් එම පාලමෙහි පාදමෙන් ගැලවී ගොස් ඇත. මේ නිසා පොල්ගහ අරාව ඇල්පිටිය කළුගහ කඳුර යන ගම්මාන රැසක ජනතාව මහත් පීඩාවට පත් ඇත. පොල්ගහ අරාව ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම පාලම නැවත ඉදිකර දෙන ලෙසයි. රැඳින්නේ කොහෙද මහත්මයා? මේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහ කියලා කොට්ටාසේ පොල්ගහ අරාව කියන ග්‍රාම නිලධාරී වසමේ පසුගිය නොවැම්බර් 27 වෙනිදා නායකීය පොල්ගහ අරාව ඔය තමයි මේ පිහිටලා තියෙන්නේ. ඇත්තරම අරාව පොල්ගහ අරාව කළුගහ කඳුර කියන මේ ගම් සම්බන්ධ කරමින් මේ යන මාර්ගය මෙහෙන් මේ මාර්ගය පිළිසකර කර මේ පාලම සාදා පිළිසකර කරා නම් කුංචි ලෝකාන්තයේ තියෙන ඒතරට ළඟා වීමට බොහොම පහසුම මාර්ගය තමයි මේ හරහා යන්නේ. ඉතින් පවුල් 7-800කට එහා ගිය පවුල් සංඛ්‍යාවක් මේ ප්‍රදේශයේ මේ මාර්ගය භාවිතා කරනවා. ඉතින් අපි බලධාරීන්ගෙන් දැනුවත් කිරීම කරා තා වෙනකන් මේ මාර්ගය සකස් කිරීමට කිසිම මේකක් තාම අරගෙන නැහැ. දැන් ඉස්සරහට 29 වෙනිදාට පාසල් ආරම්භ කිරීමට නියමිතව තියෙනවා. නමුත් මේ ප්‍රදේශයේ ඉන්න ළමයින්ට එකොඩ මෙකොඩ යන්න විදිහක් නැහැ. මොකද ඒ දරුවන් මේ වගේ යන්නේ කොහොමද කියන එකවත් දැනට හොයා බලලා නැහැ. ඒකින්ද බලධාරීන්ගෙන් ඉක්මනින්ම මේකට විසඳුමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ පාලම හදලා යන්තාක් දුරට හෝ අපගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නට කෙසේ හෝ අපේ ජීවිත කාලය නම් දැන් බොහෝ දුරට ඉවරයි. නමුත් අපේ දරුවන්ගේ ජීවිත කාලය ගෙවෙන්නට තියෙන නිසා ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ පාලම දාලා මේ මාර්ගය සාමාන්‍ය තත්ත්වයට හරි පිළිසකර කරලා දෙනවා නම් ඒ තමයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඔබතුමා මේ ප්‍රදේශයේ පදිංචි කරන්නේ? ඔව් මම මේ ප්‍රදේශයේ එහා පැත්තේ තමයි පදිංචිලා ඉන්නේ. මේ නායකීය තැනටත් වගේම නායකීය පැත්තක් එතනක් තියෙනවා. තව කඳුරක් තියෙනවා. ඒක කඳුරක් නෙවෙයි දැන් ලෝයක් තමයි විශාලයි. ඉතින් මේ මොන ඔයද? මේක තමයි පොල්ගහ අරාව ඔය. මේක මේ උඩ දිග්ගලේ ඉඳන් කරණගහමඩට තමයි එක්තු වෙන්නේ. මෙතන ජීවිත හානි කීයක් වුණාද මෙතන? මෙතන ජීවිත හානි මෙතනින් පාලමෙන් හොදන් ගිහිලා එක්කෙනෙක් නැති වුණා. එතකොට එහා පැත්තේ අර පේන ගෙදර අම්මයි දුවයි තාත්තයි තුන්දෙනාම එතන යට වෙලා මැරුණා. එතකොට අර පල්ලෙහා පේන මේ එතන ගෙදර මේ 4 දිනක් එතන මේ දසාගෙන ගිහිල්ලා එතන මියදුනා. එතකොට ඔබතුමාගේ නම? මගේ නම ජමින්ද සිසිල් කුමාර. බොහොම ස්තුතියි.